චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ මම ඔබට මේ පෙන්වන්න සූදානම් වෙන්නේ ඔබේ නෙත් හද වික්ෂිප්ත වෙන දැස් අදහා ගන්න බැරි විදිහේ නිර්මාණයක්. අද මම ආලෝක ශ්‍රී විහාරයේ කාර්ය මණ්ඩලයත් එක්ක මම වැඩම කරා ලෝකයේ විශාලතම පහන් කූඩුව නරඹන්න. එහෙමත් නැත්නම් කැරකෙන කූඩුව නරඹන්න ඒ කිරිඳිවැල මිල්ලතේ ග්‍රාමයට තමයි මම පැමිණි. දැන් වෙලාව පාන්දර අලුයම 2ට කිට්ටුයි වෙලාව. හිතා ගන්නවත් බැරි නිර්මාණයක් මේක. සමාජ මාධ්‍යයෙන් මම දැකලා තමයි ඇත්තටම වැඩම කරේ. මේක දැකපු වෙලාවේ මට හිතුණා මේ නිර්මාණය බලන්න මම යන්න ඕන, වඩින්න ඕන. මේ නිර්මාණය කරපු ඒ ලස්සන හදවත් එන තරුණයෝ බලන්න ඕනි කියලා මට හිතුණා. ඇත්තටම මට මගේ ජීවිතේ හම්බෙච්ච වාග්යවත් අවස්ථාවක් විදියටයි මේ අවස්ථාව සැලකන්නේ. මේ මහා නිර්මාණය කරපු මං කියන්නේ මහා යුග පුරුෂයා, ඒ වීරයා, ඒ ලස්සන හදවත තියෙන තරුණයා ඇතුළු මේ පිරිස මේ ස්ථානයේ ඉන්නවා. ඉතින් මම හම්බන්තොට ඉඳන් අද ආලෝක ශ්‍රී විහාරයේ කාර්ය මණ්ඩලයේ අපේ පිරිසත් එක්ක මේ සුවිසල් නිර්මාණය දැක බලා ගන්න පුදුමතරම් සන්තෝෂයෙන් තමයි වැඩම කරේ. මම සමාජ මාධ්‍ය හරහා මේ නිර්මාණය දැක්කහම ඇත්තටම මට හිතුණා මේ නිර්මාණය මම බලන්න ඕන කියලා. මේ වචන ටික ඉඳගෙන අසුන්ගෙන කියනවට වඩා මෙන්න හිටගෙන කියන්න ඕන. මොකද ප්‍රතිමා වහන්සේ වැඩ ඉන්නවා, මහා සංඝරත්නය අසුන්ගෙන ඉන්නවා. මේ නිර්මාණය කරපු මේ සුවිශාල මේ දවන්ත පුද්ගලයා ඉන්නවා. මට දැනගන්න ලැබුණේ වයස අවුරුදු 20 ගානක් වෙන කෙනෙක්. 30යි. වයස අවුරුදු 30යි. හරිම තරුණ කෙනෙක්. අවුරුදු 30යි. දැන් අවුරුදු 11ක් මේ වැඩ කටයුතු කරනවා. ඇත්තටම මම හිතාගෙන ඉන්නේ මුලින්ම මෙහෙට එනකොට මේ නිර්මාණය මේ මහන් කූඩුව ටිකට් පතක් අරගෙන තමයි කට්ටියට නරඹන්න දෙන්නේ කියලා තමයි මම හිතුවේ. මම අපේ අය ටිකට් ගන්න ඕනින්ද මම අහුවා ටිකට් එක කීයද කියලා. ඉතින් මේ ඊඩෝ මහතුරුකෝ සතපහක්වත් සල්ලි ගන්න අපේ හාමුදුරුවනේ කියලා. මේ නිවේදක මාත්‍ය මට කිව්වා අවුරුදු 11ක් මේ වැඩේ කරනවා. කවදාකවත් කාලිමත් රුපියලක්වත් ටිකට් එකක් විදියට ගන්න නැහැ කියලා. ඇත්තටම අවංක චේතනාවේ පාරිශුද්ධ චේතනාවෙන් කරන වැඩ හරිම සතුටුයි. වයස අවුරුදු 30ක් වන තරුණයෙක් මුළු ගම මුළු ප්‍රදේශයක් එකතු කරගෙන මේ කරන යෝධ වැඩ කටයුතු පිළිබඳව මම දකින්නේ මේ පහන් කූඩුවේ නිර්මාණය කරලා තිබෙන ලස්සන කැටයක්, මේ හදලා තියෙන මේ ලස්සන නිර්මාණ, මේ විදුලි කුකුළු, මේ කරගෙන මේ උපකරණ, මේ හැමදේම හරිම ලස්සනයි. මේ හැමදේම විශිෂ්ටයි. හැබැයි මම දකින්නේ මේ විශිෂ්ට නිර්මාණය මේ විදියට නිර්මාණය වෙන්න නම් ඒකට ලස්සන හදවතක් තියෙන්න ඕනේ. ඒකට ආදරණීය හදවතක් තියෙන්න ඕනේ. ඔබතුමාගේ ලස්සන හදවතට ඔබතුමාට උදව් උපකාර කරපු ආදරණීය හදවත් හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා, ගෞරව කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂම කාරණාව තමයි කාරුණික පින්නතුනේ මම මගේ මේ ජීවිතයේ පහන් කූඩුවක් එහෙමත් නැත්නම් තොරණක් මොකක් හෝ ආගමික උත්සවයක් පදනම් කරගෙන දැකපු දිගම විශාලතම පොලිම මම දැක්කේ ගෙවි ගිය රාත්‍රියේදී.
ලංකාවේ අපි සජීවීව දැකපු දිගම පොලිම ලෝකයේ උසින් වැඩිම පහන් කූඩුව නරඹන්න ආපු ජනතාව තව ඉස්සරහට මම දැන් මේ පොලිමේ වැඩ ඉන්නේ ඉස්සරහට තියෙනවා තව කිලෝමීටර් 10කට වඩා දිග පොලිමක් තියෙනවා තව ලක්ෂ ගාණක් ජනතාව දැන් පොලිමේ ඉන්නේ දැන් වෙලාව පාන්දර 2කට කිට්ටුයි මේ තාම ජනතාවේ ඉන්නේ තමයි තව ඉස්සරහට කිලෝමීටර් 5කට විතර කිට්ටු පොලිමක් තියෙනවා හිතා ගන්නවත් පොලිම කොහොමද කියලා බලන්න මම මේ පහන් කූඩුව බලන්න ගියේ 2026 6 වෙනි මාසේ 7 වෙනිදා තමයි මම මේ පහන් කූඩුව බලන්න ගියේ රාත්‍රී. ඉතින් මම මේ ස්ථානයට වඩිනකොට මධ්‍යම රාත්‍රී 12ට විතර ඇති. අපි ඇතුල් වෙනකොට රෑ 2 විතර වෙලා හිතා ගන්න බැරි පොලිමක් කිලෝමීටර් ගාණක් මං හිතනවා කිලෝමීටර් 10කට වැඩි ඇති පොලිම ඔබට මේ පේනවා මාර්ගයේ දෙපැත්තෙම එකම විදිහට පොලිමක් තියෙන දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වික්‍රමය බලන්න මේ ලස්සන නිර්මාණය බලන්න මේ දැස් අදහා ගන්න බැරි නිර්මාණය බලන්න එනවා. ඉතින් මේ වෙලාවේ මම ඔබට බොහොම ගෞරවනීය විදියට ශාසනාලයෙන් යුක්තව ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ සුවිශාල නිර්මාණය මේ මාසේ 13 වෙනිදා වෙනකන් ප්‍රදර්ශනය වෙනවා. අනිවාර්යෙන්ම ඔබේ පවුලේ ඔබේ දුව පුතා ඔයාගේ ආදරණීයයන් ඔබේ ආයතනීය අයත් එක්ක ඔබ අනිවාර්යෙන්ම මේ නිර්මාණය බලන්න කිරිඳිවැල ප්‍රදේශයට මිල්ලතේ ග්‍රාමයට යන්න ඕනි. මේ නිර්මාණය නොදකින දැස් කුමටද? ඒ තරම් මේ නිර්මාණය ලස්සනයි. ඉතින් Google එකේ සර්ච් කරාම මිල්ලතේ පහන් කූඩුව කියලා ඔබට ලොකේෂන් එක හරියටම එනවා. ඔබට ඒ Google ලොකේෂන් එක ඔස්සේ යන්න පුළුවන්. ඉතින් මේ ලස්සන පහන් කූඩුව ගැන විස්තර කිව්වොත් මුලින්ම මේ සුවිශාල නිර්මාණය කරන්නේ ප්‍රදීප් මහත්මයා. ප්‍රදීප් කියන වයස අවුරුදු 30ක් වෙන තරුණයා ප්‍රධාන කිරිඳිවැල මිල්ලතේ යූත් ග්ලිඩ් ක්‍රීඩා සමාජය ගමේ අයත් එකතු වෙලා තමයි මේ නිර්මාණය කරන්නේ. ඉතින් රුපියල් ලක්ෂ 53කට වඩා වැඩි මුදලක් ඔවුන් මේ වෙනුවෙන් වියදම් වෙනවා. මේකේ තියෙන දැස් අදහා ගන්න බැරි කාරණාව තමයි පින්වතුනි ඔවුන් පුරා මාස 8කට වැඩි කාලයක් මේ වෙනුවෙන් කැප කරනවා. ඒ කියන්නේ 2025 අවුරුද්දේ නම් තමයි ඔවුන් මේ නිර්මාණය කරන්නේ. දැස් අදහා ගන්න බැරි වෙයි. සෑම කැරකෙන කූඩුවකට ඔවුන් මෝටරයක් සවි කරලා තියෙනවා. උස අඩි 63කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. මෙහි ලස්සන මෙහි අන්තර්ගතය හිතා ගන්නවත් බෑ. මොවුන් මෙවර මේ පහන් කූඩුව සඳහා තේමා කරගෙන තියෙන්නේ පටාචාරා කතා වස්තුව තමයි පාදක කරගෙන තියෙන්නේ. ඉතින් මේ කැරකෙන පහන් කූඩුවේ යට කොටසේ ලෞතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ පුදුම තරම් නිර්මල ලස්සන ඒ වගේම හිත නිවන හදවතට පහන් ආලෝකය ගෙනෙන බුද්ධාලම්බන ප්‍රීතිය ගෙනෙන විදිහේ ප්‍රතිමාවක් මොවුන් එකතු කරලා තියෙනවා. ඒ ප්‍රතිමාව පුදුම තරම් ශාන්තයි, පුදුම තරම් නිර්මලයි. ඒ වගේම තමයි පටාචාරගේ කතා වස්තුව යට නිර්මාණය වෙලා තියෙනවා. හරි අපූර්ව දිය ඇල්ලක්, ඒ වගේම ගංගාව, පටාචාරගේ මහත්තයා, දරුවෝ, ඒ හැම දෙයක්ම වුන් හරිම අපූර්වට, හරිම තාත්වික විදියට නිර්මාණය කරලා තිබෙනවා. මේක නම් ඔබේ ජීවිතේ නරඹිය යුතුම නිර්මාණයක් විදියටයි මම සලකන්නේ. සහ විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි පුදුම තරම් අපි කියන ක්වොලිටි එකට, නීට් එකට ඔවුන් මේ වැඩේ කරලා තියෙන. කිසිම තැනක මං අඩුපාඩුවක් දැක්කේ නැහැ චුට්ටක්වත්. උකුස්සෙක් නිර්මාණය කරලා තියෙනවා පටාචාරා කතා වස්තුවේ යට. පටාචාරාගේ පවුලේ ඉන්නකොට උකුස්සා මේ පහන් කූඩුවේ ඉහළ කොටසේ තියෙනවා අඩි 10කට වඩා වැඩි විශාල උකුස්සෙක් ඔවුන් නිර්මාණය කරලා තියෙනවා. හරිම ලස්සනයි. පුදුම ලස්සන විදුලි ආලෝක රටා, පරිවාර කූඩු 300ක්. ඒ වගේම තමයි මේ පහන් කූඩුව නිර්මාණය කරලා තියෙන හට් එක. ඔබ මේ දකින හට් එක පොල්ලතු වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පොල්ලතු 3000කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ට ඒ සඳහා ගිහිලා තියෙන. ඉතින් ගමේ අය ලොකු කුඩා හැම දිනම
මේ වැඩේට දායක වෙලා තියෙනවා. ඉතින් නැවත ඔබට විශේෂ මතක් කිරීමක් තියෙනවා. ඔබ මේ පහන් කූඩුව නරඹන්න යනවා නම් ගියපු ගමන් ඔබට මේ සඳහා අවස්ථාව උදා වෙයි කියලා හිතන්න එපා. අනිවාර්යයෙන්ම ඔබට කිලෝමීටර් 5කට වැඩි ප්‍රමාණයක් පොලිමේ රැඳී සිටින්න සිද්ධ වෙනවා. වැස්සට සූදානම් වෙලා යන්න, දිගු පොලිමකට සූදානම් වෙලා යන්න, කල් වේලා ඇතුව යන්න. මොකද මේ සුවිශාල නිර්මාණය බලන්න ලංකාවේ හැම තැනින්ම උදාහරණයක් මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඳන් තමයි ගම්පහට වැඩම කරන්නේ, කිරිඳිවැල ග්‍රාමයට, මිල්ලතේ ග්‍රාමයට වැඩම කරන්නේ. මගේ ළඟම ඉන්න ආදරණීයන් සමග ලංකාවේ හැම තැනින්ම සිංහල, දෙමළ, මුස්ලිම් ආගමික ભેදයක් නැතුව මිනිස්සු මේ නිර්මාණය නරඹන්න එනවා. ඒක ඒ තරම් විශිෂ්ටයි. බලන්න පොලිම දිහා දැක්කම ඔබට දැස් අදා ගන්න බැරි වෙයි මොන තරම් දිගු පොලිමක් තියෙනවද කියලා. සහ සුවිශේෂීම කාරණාව තමයි කාරුණික පින්නතුනි, මොවුන් මේ පහන් කූඩුව ප්‍රදර්ශනය කරන්නේ රුපියලක්වත් නොගෙන, කියන්නේ 7-5ක්වත් ගන්න නැතුව නොමිලේ තමයි ඔවුන් මේ පහන් කූඩුව ප්‍රදර්ශනය කරන්න. හිතා ගන්නවත් බෑ ඒ තරුණ කැල පිළිබඳව මගේ හිතේ ඇති වෙච්ච ගෞරවය. ඒක වචන වලට පෙරලන්න තේරෙන්නේ නැහැ. දකුණු ආසියාවේ විශාලතම පහන් කූඩුව කියලා තමයි මේ නම් කරලා තියෙන්නේ. හැබැයි මම කියන්නේ මේ දකුණු ආසියාවේ නෙවෙයි, ලෝකයේ විශාලතම පහන් කූඩුව. මොකද ලෝකයේ අනිත් රටවල මේ වගේ නිර්මාණ කරන්නේ නැහැ. පහන් කූඩු නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් මේක ලෝකයේම අංක 1 නිර්මාණය, ලෝකේ ලොකුම පහන් කූඩුව කියලා හැඳින්වුවට කිසිම වැරද්දක් නැහැ. ඒක නිවැරදි කියලා මේක බලපු අය සාක්ෂි දරාවි. අනිවාර්යයෙන් මම ඔබට මතක් කරන මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මතක ඇතුව ෂෙයා කරන්න, තව කෙනෙකුට නරඹන්න. මොකද තව පුංචි දවස් කිහිපයක් ඉතිරි වෙලා තියෙන්නේ. තව සතියකටත් අඩු කාලයක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා ආරාධනා කරනවා සියලුම දෙනා මේ නිර්මාණය බලන්න යන්න කියන මතක් කිරීම මේ වෙලාවේ කරනවා. ඉතින් මම යුත් ග්ලිඩ් ක්‍රීඩා සමාජයට ඒ වගේම තමයි මේ කටයුත්ත පිටිපස්සේ ඉන්න යෝධ හයිය ශක්තිය ප්‍රදීප් මහත්මයා ඇතුළු ඒ තරුණ කැලට සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා. යෝධ බල, යෝධ වීරිය, ශක්තිය, ධෛර්යයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සහ විශේෂම කාරණාව, ඇත්තටම මේ අවුරුද්දේ වෙසක් තියෙන්නේ කිරිඳිවැලට. මේ අවුරුද්දේ වෙසක් තියෙන්නේ මිල්ලතේ ගමන. මොකද මං හම්බන්තොට මිද්දෙනියේ ඉඳන් කිලෝමීටර 100 ගාණක් පහු කරගෙන යනකොට කිසිම නගරයක වෙසක් තියෙනවා දැක්කේ නෑ. නගර පාළුවට ගිහිල්ලා මම්මාවත් පාළුවට ගිහිල්ලා. හැබැයි කිරිඳිවැල නගරයට ඇතුල් වෙච්ච තැන ඉඳන් ලක්ෂ ගාණක් ජනතාව යනවා මේ යූත් ග්ලිඩ් ක්‍රීඩා සමාජය විසින් ඉදිරිපත් කරන මේ විශාල පහන් කූඩුව නරඹන්න. එහෙමනම් ආරාධනා කරනවා ඔබ සියලු දෙනාම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, හැම දිනා අතරේම බෙදා හරින්න, 13 වෙනිදාට කලින් බලන්න ඉන්න. ඒ වගේම තමයි මම ධම්මාලෝක ස්වාමීන් වහන්සේ 13 වෙනිදාට නැවත වඩිනවා කිරිඳිවැල ග්‍රාමයට, මිල්ලතේ ග්‍රාමයට මම නැවත වඩිනවා. ඒ මේ සුවිශාල නිර්මාණය කරපු තරුණ තරුණියන්ව අගය කරන්න වගේම මේ ග්‍රාමයේ ඉන්න අඩු ආදායම්ලාභී දුප්පත් පවුල්වල ජීවත් වෙන පාසල් දරුවෝ 50 දෙනෙකුට පාසල් උපකරණ ලබා දීමේ ජාතික ක්‍රියාන්විතය ක්‍රියාත්මක කරන්න වගේම මේ තරුණයන් අගය කළ යුතුමයි. මේ තරුණයන්ට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕනි. හරිනම් මේ කරන වැඩේට රජයේ දායකත්වය දෙන්න ඕන, අනුග්‍රහය ලබා දෙන්න ඕන. හරියට පොලිස් ආරක්ෂාවක්වත් නැතුව කරන්නේ ලක්ෂ ගාණක් සෙනගෙනවා. ඉතින් පොලිස් ආරක්ෂාව දෙන්න ඕනි. අපි කියනවා මධ්‍යම සංස්කෘතික අරමුදලින් උදව් කරන්න ඕන. ඊට අමතරව ගත්තට පස්සේ ඉංජිනේරු තාක්ෂණය ලබා දීලා මේ වැඩ කටයුත්ත වැඩි දියුණු කරවතින් අපි හැමදාම දකින මහනුවර සිරි දළදා මංගල්‍ය නුවර පෙරහැර බලන්න ලෝකෙම මිනිස්සු වෙනවා වගේම වෙසක් එකට මිල්ලතේ ග්‍රාමයට ලෝකෙම ඉන්න සංචාරකයෝ එයි මේ පහන් කූඩුව නරඹන්න. ඉතින් ඒක කරන්න පුළුවන් රජයට, වගකිය යුතු බලධාරීන්ට මම ආරාධනා කරනවා. වගකිය යුතු බලධාරීන්ට තව දවස් 7ක් තියෙනවා. ගිහිල්ලා මේ පහන් කූඩුව බලලා මේ තරුණයන්ට 2027 අවුරුද්දේ මේ වැඩ කටයුත්ත කරන්න රාජ්‍ය අනුග්‍රහය දෙන්න කියන මතක් කිරීම කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි.